ඔයාගේ Next.js app එක ක්ලික් එකකින් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් කිව්වොත් අද අපි බලමු PW එකක් සෙටප් කරගන්නේ කොහොමද කියලා. මේකෙන් වෙන්නේ වෙබ්සයිට් එකක් වුණත් normal app එකක් වගේම user ට පාවිච්චි කරන්න පුළුවන්. App Store එකට යන්නේ නැතුවම කෙලින්ම home screen එකට add කරන්න පුළුවන්. මුලින්ම අපි Next PWA කියන පැකේජ් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මේකෙන් තමයි සර්විස් වර්කර්ස් ඔක්කොම ලේසියෙන්ම මැනේජ් කරන්නේ. දැන් next config file එකට ගිහින් PWA configuration එක add කරන්න. destination එක public fold එක විදිහට දෙන්න අමතක කරන්න එපා. ඊළඟට ඕන වෙන්නේ manifest JSON file එක. මෙතන තමයි app එකේ නම, icon සහ theme color set කරන්නේ. මේකෙන් තමයි browser එකට app එක ගැන විස්තර ලැබෙන්නේ. manifest එක layout එකට link කරන්නත් ඕනේ. එතකොට තමයි browser එකට මේක PWA එකක් කියලා හරියටම අඳුරගන්න පුළුවන් වෙන්නේ. සර්විස් වර්කර් එකෙන් data cache කරන විදිහත් අපිට හදන්න පුළුවන්. එතකොට ඉන්ටර්නෙට් ස්ලෝ වුණත් කලින් ලෝඩ් වුණ pages ගොඩක් ඉක්මනට පෙන්වන්න පුරුවන් වෙනවා. ඔයාට පුළුවන් offline ඉන්න වෙලාවට වෙනම UI එකක් පෙන්වන්න. මේකෙන් user ට ඉන්ටර්නෙට් නැති වෙලාවට උනත් හොඳ experience එකක් ලැබෙනවා. සේරම ඉවර වුණාම Chrome DevTools වල Lighthouse පාවිච්චි කරලා app එක check කරන්න. PWA badge එක කොළ පාටට තියනවා නම් ඔයාගේ වැඩේ සාර්ථකයි. ඉතින් මේ විදිහට ඔයාගේ web app එක native app එකක් කරන්න පුළුවන්. මේ වගේ තවත් programming tips දැනගන්න මාව follow කරන්න.